අහස පුරා කළු වලාකුළු පිරීලා තිබුණේ. මුළු පරිසරයටම අඳුරු මෙන්ම අද්භූත පෙනුමක් ලබා දෙමිනි. අපේ ගෙදර උඩුමහලේ කාමරය කුලියට දීමට දැන්වීමක් දමා සතියක් පමණ ගත වී තිබුණද එතරම් උනන්දුවක් දැක්වුවෙක් සිටියේ නැත. තාත්තා විශ්‍රාමික බැංකු නිලධාරියෙකු අතර අම්මා ගේ දොර වැඩ කටයුතු කරමින් කාලය ගත කළාය. මම විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යයෙකු නිසා විභාග කටයුතු සඳහා නිවසේ නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් සිටියෙමි. අපේ නිවස පිහිටා තිබුණේ නගරයේ කලබලයෙන් මදක් ඈතට වන්නට විශාල ගස්කොළන් වලින් වට වූ නිහඬ වටපිටාවකයේ. සවස 6ට පමණ තද වැස්සක් ඇදහැළුණි. අකුණු ගසමින් මුළු ප්‍රදේශයම දෙවනත් කරන අතරතුර කවුරුන් හෝ ගේට්ටුවට තට්ටු කරන හඬ මට ඇසුණි. මම කුඩයක්ද රැගෙන ගොස් ගේට්ටුව ඇරියෙමි. එහි සිටියේ තරුණියකි. තෙතබරිත වූ ඇඳුම් ඇයට ඇලී තිබූ අතර වැස්ස බිඳු ඇයගේ මුහුණ දිගේ ගලා යමින් තිබුණි. ඇයගේ රුව දුටු සැනින් මගේ හදවතේ අමුතු ගැස්මක් ඇතිවිය. එය හුදෙක් ආකර්ෂණයක්ද නැතිනම් ඇයගේ දැස්වල තිබූ ගැඹුරු අසරණකම නිසා ඇති වූ අනුකම්පාවක් දැයි මට වැටහුණේ නැත. ඇය සතුව තිබුණේ කුඩා ගමන් මල්ලක් පමණි. මේ කාමරය කුලියට දෙනවා කියලා දැන්වීමක් තිබුණා. ඇයි තා මෘදු වෙවුල්ලන හඬකින් ඇසුවාය. ඇයගේ නම සඳුනි. ඇයි දුර බැහැර පළාතක සිට කොළඹ රැකියාවකට පැමිණි අයෙකු බව පැවසුවාය. තාත්තා ඇය සමග මන්ද වේලාවක් කතා කර වැස්ටි ඇයි තලදුරටත් අපහසුතාවයට පත් කිරීම නොහොබිනා බැවින් උඩුමහලේ කාමරය ඇයට ලබා දීමට තීරණය කළේය. සඳුනි අක්කාගේ පැමිණීම අපේ නිවසේ වසර ගණනාවක් පැවති නිහඬ බව මෙන්ම මගේ යෝන් සිතේ තිබූ සංසුන් බවද සහ මුලින්ම වෙනස් කළේය. පළමු දින කිහිපය තුළ ඇය ඊතා නිහඬව සිටියාය. උදෑසන රැකියාවට යන ඇය සවස 6 වන විට නිවසට පැමිණ කෙලින්ම Tamanගේ කාමරයට වැදී දොර අගුළු දාගත්තාය. නමුත් ඇයගේ ඒ රහස්‍ය භාවය මගේ කුතුහලය තව තවත් වැඩි කළේය. දිනක් රාත්‍රියේ මම පාඩම් කරමින් සිටියේදී කාමරයෙන් පිටතට පැමිණියේ වතුර වීදුරුවක් ගැනීමටය. මුළු නිවසම නිහඬය. පහළ තට්ටුවේ ලාම්පු නිවා තිබුණද පඩිපෙළ අසල තිබූ ජනේලයෙන් වැටුණු සඳ එළිය නිසා මුළු තැන්ගේ යම් තරමකට ආලෝකමත් වී තිබුණි. මුළු තැන්ගේට ඇතුළු වන විට මම දුටුවේ සඳුනි අක්කා එහි සිටිනු බවයි. ඇය ජනෙල් පියනක් විවෘත කරගෙන ඈට අහස දෙස බලා සිටියාය. ඇය ඇඳ සිටි ලිහිල් නිදන ඇඳුම ඇයගේ සිරුරේ විඩාව මනාව පිළිඹිබු කළාය. ඇයගේ කෙස් කලඹ ලිහිල්ව උරහිස් මතට වැටී තිබුණි. සඳෙලිය ඇයගේ මුහුණ මත වැටී තිබූ ආකාරයත් ඇය වටා තිබූ ඒ ගැඹුරු නිහඬ බවත් මගේ සිත තුළ කිව නොහැකි තරම් ප්‍රබල බැඳීමක් ඇති කළේය. අපේ දැස් එකිනෙක ගැටුණි. ඒ නිමේෂයේදී කාලය නතර වූවාක් මෙන් දෙදෙනාටම දැනිනි. සඳුනි අක්කේ, ඇයි මේ රෑ? මම සෙමින් ඇසුවෙමි. ඇය තැතිගෙන හැරුණාය. ඇයගේ දැස්වල බියක් මෙන්ම යම් රහසක් සගවාගෙන සිටින බවක් මට පෙනුනි. නෑ මල්ලි, නින්ද ගියේ නෑ. මම හිතුවේ කවුරුත් නැති වෙයි කියලා. ඇය මඳ සිනහවකින් පැවසුවාය. ඒ සිනහව පිටුපස කිසියම් බීතියක් හෝ පීඩනයක් ඇති බව මට ඉදා තදින්ම දැනුනි. සති කිහිපයක් ගත වෙද්දී අප දෙදෙනා අතර වචන වලින් විස්තර කළ නොහැකි සමීප බවක් ඇතිවිය. අම්මා සහ ආත්තා නිවසේ නැති වෙලාවට ඇය මා සමග කතා කිරීමට පහළට එන්නීය. ඇයගේ කතාබහය තිබුණේ මනමෝහනීය මෙන්ම බුද්ධිමය ගතියකි. අපි පොත්පත් ගැන, සංගීතය ගැන පැය ගණන් කතා කළමු. නමුත් ඇය තමන්ගේ අතීතය ගැන කිසිවක් හෙළි කළේ නැත. ඇතැම් විට ඇයගේ දුරකථනයක නන්නාදුනන ඇමතුම් ලැබුණු විට ඇය දැඩි ලෙස කලබලයට පත් වූවාය. ඇමතුමක් ලැබුණු සැනින් ඇය කාමරයට වැදී දුරවසා ගැනීම මට සැකයක් ඇති කළේය. දිනක් ඇය වැඩට ගිය වේලාවක ඇයගේ කාමරයේ දොර අඩවල් කර තිබෙනු මම දුටුවෙමි. කුතුහලය පාලනය කරගත නොහැකි වූ මම සෙමින් ඇතුළට ගියෙමි. කාමරය පුරා ඇය පාවිච්චි කරන සියුම් සුවඳ විලවුන් සුවඳ පිරී තිබුණි. ඒ සුවඳ මාව මත් කරවන සුළු විය. ඇයගේ මේසේ මත තිබූ දිනපොතක් සහ පරණ ඡායාරූපයක් මගේ නෙත ගැටුණි. ඡායාරූපයේ සිටියේ ඇය සහ තවත් උස්ස මහත තරුණයෙකි. නමුත් ඔහුගේ මුහුණ කතුරකින් කපා දමා තිබුණි. ඡායාරූපයේ පිටුපස සදහටම මගේ යනුවෙන් ලියා තිබුණි. එවිටම පිටුපසින් දොර වැසෙන ශබ්දයක් ඇසුණි. මම ගැස්සී හැරුණෙමි. එහි සිටියේ සඳුනි අක්කාය. ඇය සාමාන්‍ය වේලාවට පෙර නිවසට පැමිණි ඇත. ඇයගේ මුහුණේ තිබුණේ කෝපයක් නොව දැඩි ශෝකයකි. මම අසූ බව දැනි ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි. මල්ලි, ඔයා මගේ රහස් හොයනවා නේද?
ඇය සෙමින් මා වෙත ඇවිදගෙන ආවාය. ඇය මා අසලටම පැමිණි විට ඇයගේ හුස්ම වැටෙන හඬ පවා මට ඇසුණි. මා තුළ තිබූ කුතුහලය දැන් බියක් හා මුසු වූ ආකර්ෂණයක් බවට පත්තිබුණි. මම අහම්බෙන් ආවේ අක්කේ. මට සමා වෙන්න. මම ගොත ගැසුවෙමි. සඳුනි අක්කා මගේ අතින් අල්ලාගත්තාය. ඇයගේ අතේ ස්පර්ශය මගේ සිරුර පුරා විදුලියක් මෙන් ගලා ගියේය. ඇයගේ දැස්වල කඳුළු පිරී තිබුණි. මම මේ නගරයට ආවේ මගේ ජීවිතේ බේරාගන්න. ඒත් මට හිතෙනවා ඒ මිනිස්සු මාව හොයාගනීවි කියලා. ඇය මගේ පපුවට හිස තබාගෙන සෙමින් හඬන්නට වූවාය. මට ඇය ගැන ඇති වූයේ මහත් අනුකම්පාවකි. ඒ මොහොතේ ඇයව ඕනෑම අනතුරකින් ආරක්ෂා කිරීමේ දැඩි උවමනාවක් මා තුළ ඇතිවිය. එදින රාත්‍රිය අප දෙදෙනාටම අමතක නොවන රාත්‍රියක් විය. පිටත මහා වර්ෂාවක් ඇදහැලමින් තිබුණි. අකුණු ගසන විට කාමරය එක එල්ලේ ආලෝකමත් වී නැවතත් අඳුරේ ගිලී ගියේය. අපි දෙදෙනා කාමරයේ කෙළවරක අසුන්ගෙන සිටියෙමු. අපේ හුස්ම හඬවල් වැසි රිද්මයේ සමග එකට මුසු විය. ඇයගේ මෘදු ස්පර්ශයත් ඒ නිහඬ රාත්‍රියේ අප දෙදෙනා අතර ඇති වූ මානසික බැඳීමත් මාව වෙනත් ලෝකයකට රැගෙන ගියේය. ඉටිපන්දම් එළියෙන් බිත්තිය මත නෙටු අපේ සෙවණැලි අපේ හදවත්වල තිබූ නොකියූ අතීතයට සාක්ෂි දරන්නක් මෙනි. ඇය තම සැමියාගේ අමානුෂික හැසිරීම් සහ ඔහුගෙන් බේරීමට පලා ආකාරය මට විස්තර කළාය. පසුදා උදෑසන මම අවදි වූයේ අමුතු ශබ්දයකිනි. අපේ ගෙදර ඉදිරිපිට කළු පැහැති මෝටර් රථයක් නතර කර තිබෙනු මම ජනේලයෙන් දුටුවෙමි. ඉන් බැස ආවි උස්ස මහත පුද්ගලයන් දෙදෙනකි. ඔවුන්ගේ පෙනුම බියජනක විය. ඔවුන් ගේට්ටුවට තට්ටු කරමින් සඳුනි ගණ විමසන්නට විය. මම වහාම උඩ තට්ටුවට ගොස් අයව දැනුවත් කළෙමි. ඔවුන් නැවිත් මල්ලි මම දැන් යා යුතුයි. ඇය කලබලයෙන් බෑගේ සකස් කරගත්තාය. ඇයගේ දෑස්වල මරණ බිය පෙනෙන්නට තිබුණි. බයවෙන් ඩිපා අක්කේ මම ඉන්නවා. මම ඇයගේ දෑත් තදින් අල්ලාගත්තෙමි. නමුත් ඇය ඔළුව වැනුවාය. ඔයාට මේකට මැදිහත් වෙන්න බෑ මල්ලි. ඔහු ඉතා දරුණු මිනිසෙක්. ඔහු මාව විනාශ කරයි. ඒත් මම ඔයාට තනතුරක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. මම ඇයට හොර රහසේ පිටුපස දොරින් පැන යාමට සැලසුම් කළෙමි. තාත්තා සහ අම්මා ඉදිරිපස දොරටු අසලා අර පුද්ගලයන් සමග කතා කරමින් සිටින අතරතුර මම සඳුනිව නිවසේ පිටුපස වත්තේ තිබූ කුඩා දොරටුවෙන් පාරට රැගෙන ගියෙමි. ත්‍රිරෝද රථයක් ඇඳවා ඇයව ආරක්ෂිත ස්ථානයකට යැවීමට මම සමත් වුනෙමි. ඇය රථයට නැගීමට පෙර මගේ නළල සිපගට්ටාය. ඒ සිප ගැනීමේ තිබූ උණුසුම මගේ හදවතේ සදාකාලිකව සටහන් විය. ඔයා මට දුන්න සහයෝගයට ගොඩක් ස්තුතියි. කවදා හරි අපි ආයෙත් මුණ ගැහෙයි. ඇය පැවසුවා. ඇය රැගත් රථය ඈතට යන දෙස මම බලා සිටියේ බිඳුණු හදවතින් යුතුවය. සඳුනි අක්කා අපේ ගෙදරට ආවේ කුලියට සිටීමට වුවද ඇය මා තුළ ඇති කළ හැඟීම් ඇයගේ රහස්‍ය ජීවිතය සහ ඒ කෙටි කාලය තුළ අප අතර ඇති වූ ආත්මීය බැඳීම මගේ මුළු ජීවිතයම වෙනස් කළේය. අදටත් වැසි වැටෙන රාත්‍රීවල මට ඇයගේ සුවඳ විලවුන සුවඳ දැනෙන්නක් මෙනි. මුළු තැන්ගේ ජනේලයෙන් සඳ එළිය වැටෙන විට මම තවමත් ඇය එහි සිටිනු ඇතැයි සිතින් මවා ගනිමි. ඇය කොහේ සිටියත් ආරක්ෂිතව සිටිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. අපේ නිවසේ උඩුමහලේ කාමරය දැන් නැවතත් හිස්ය. නමුත් සඳුනි අක්කා එහි ඉතිරි කරගිය මතකයන් සහ ඇයගේ නොවිසඳුණු අභිරහස මගේ ලෝකයේ තුල තවමත් ජීවමානයයි. ඒ රාත්‍රියේ අපේ සෙවණලි බිත්තිය මත මවා පෑයේ රහස්‍ය චිත්‍රය මගේ යොවුන් වියේ සුන්දරම මෙන්ම වේදනාකාරීම අත්දැකීම ලෙස සදාකාලිකව ඉතිරි වනුයේතේ. ඈත අහසේ තනි වී ඇති සඳ දෙස බලන විට මට සිතෙන්නේ ඇයත් කොහේ හෝ සිට එම සඳ දෙසම බලා මා ගැන සිතනවා ඇති බවයි. වැස්ස නතර වී තිබුණද මගේ හදවතේ ඇදහැඩෙන වැස්ස නම් තවමත් නතර වී නැත. මෙය මා පෞද්ගලිකව අත්විඳි ලෝකයට රහසක්ව පවතින අපේ ගෙදර කුලියට ආපු අක්කගේ අමතක නොවන කතාවයි.